ඔබ දකින්නේ සංඝමිත්තා මහරහත් තෙරණිය ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ රැගෙන පළමු වර ලංකාවට වැඩම කෙරෝ උතුම් පුදබිමයි. මේ පුදබිමට පිවිසෙන මාර්ගයයි. ශ්‍රද්ධාවෙන් පැමිණි බුද්ධ භක්තිකයන් බෝධීන් වහන්සේ අභියස පූජාවන් පවත්වන ආකාරය ඔබ මේ දැකගන්නේ. මහරහත් තෙරණියගේ අනුරුවක් ඔබට දැක ගන්න පුළුවන් මේ ස්ථානයේ. මෙම පුදබිමේ පවතින සුවිශාල චෛත්‍ය රාජන් වහන්සේ ඔබ මේ දැකගන්නේ. ඉතින් ඔබත් පැමිණෙන්න මෙහි තිබෙන සුන්දරත්වය දැක බලා ගන්නත් ඔබට පුළුවන්. ඒ වගේම පින් සිදු කරගන්න ඉතාමත්ම වටිනා පුදබිමක් තමයි මේ ඔබ දැකගන්නේ. බෝධීන් වහන්සේ පළමු වරට වැඩම කරා කියලා සඳහන් වෙන්නේ ඉතිහාස පොත්වල මෙහි තමයි. ඉතාමත්ම සුන්දර දසුනක් ඔබ මේ දකින්නේ. දැන්වින් පුවරුවක් තිබෙනවා. ලුම්බිනිය බුද්ධගයාව කාලිංග දේශය විසාකා පටුන දඹකොළ පටුන ආදී වූ අපි මේ ඉන්න ස්ථානය එක් බෝඩ් එකකින් අපිට දක්වලා තියෙනවා. දඹකොළ පටුන පිටුපස්සේ මේ පවතින මේ මහා මුහුද. ඔබ මේ දකින්නේ දඹකොළ පටුනේ පවතින ගණදෙවි දේවාලය. වගේම ඔබ මේ දැකගන්නේ කතරගම දේවාලය. විහාරයේ දෙපස තිබෙන දේවාල දෙක මේ කතරගම දේවාලය හා ගණදෙවි දේවාලය. ඒ වගේම ඔබ මේ දැකගන්නේ ඒ දෙපස ඇති දේවාල වලින් මැද තිබෙන විහාරය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටිනවා. ඒ වගේම ඉතාමත් ලස්සන චිත්‍ර සංඝමිත්තා මහරහත් තෙරණිය බෝධීන් වහන්සේ වැඩමවන චිත්‍ර මේ විහාරයේ සිතුවම් කරලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පරීක්ෂා කරන ඒ සිතුවමත් චිත්‍රණය කරලා තියෙනවා. ඔබ දකින්නේ සංඝමිත්තා මහරහත් තෙරණියගේ ආගමනය සටහන් වන පිළිරුවක්. ඒ හරියට පේන්නේ නැහැ කලවර වැටලා තියෙන හින්දා.
ඒ වගේම ඔබ එනවා නම් බැලිය යුතුම දෙයක් තමයි මේ ගොඩක් කට්ටිය මේක අතපසු කරගන්නවා. මේ තමයි සංඝමිත්තා තෙරින් වහන්සේ වැඩම කරා කියන ඒ එකලේ පැවතුන නැව සඳහන් වන එක් සමරුවක් තමයි මේ තියෙන්නේ. මේ ගොඩක් කට්ටිය අතපසු කරගන්නවා. හරිම ලස්සනයි මේ හවස් කාලේ පරිසරය. මේ තියෙන ඉදිරිපසින් ඉතින් උතුම් පුදබිම සෑම දර්ශනයක්ම ඔබ දැක්කා. ඉතින් ආය තවත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.